සියලු දෙනාට සුබ දවසක්. ඔයාලා දන්නවා අද සිලෝන් පැඩල් පාපැදි සවාරියේ 5 වෙනි දවස. අපි යාපනයෙන් පටන් ගත්තු මේ සවාරිය ඊයේ දවසේ නතර වුණේ පුල්මුඩේ ප්‍රදේශයේ. ඉතින් පුල්මුඩේ ප්‍රදේශයෙන් අපි සුපුරුදු පරිදි පාන්දර 5ට අපි ගමන් ආරම්භ කළා. මේ වෙද්දී රැඳී ඉන්නේ අපි තවත් ඊටාම සුන්දර ස්ථානයක. ඒ තමයි කුච්චවේලි විහාරේ. ඉතින් මේ කඳු ගැටයක පිහිටලා තියෙන මේ ස්ථානය මම හිතන්නේ ඉතාම දැකුම්කලු ස්ථානයක්. ඉතින් අපිට ඕන වුණා විදේශිකයන්ට මෙම ස්ථානයටත් ඇවිල්ලා මේ සුන්දරත්වය අත්විඳින්න සලස්වන්න. ඉතින් මොකද ඔයාලා දන්නවා අපේ මේ සිලෝන් පැඩල් එකේ අරමුණම ලංකාවේ තියෙන සුන්දර ප්‍රදේශ විදේශිකයන්ගේ ඇස ගැටෙන්න සලස්වලා අපේ රටේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කරන එක. ඉතින් ඒ හින්දා අපි පුළුවන් තරම් අපි යන මේ යාපනයේ ඉඳන් ආරුගම්බේ දක්වා යන මාර්ගයේ තියෙන අපේ රටේ තියෙන සියලුම සුන්දර ස්ථාන වලට පුළුවන් තරම් එම විදේශිකයෝන් එක්කන් ගිහිල්ලා ඒ සුන්දරත්වය ඔවුන්ට අත්විඳින්න සලස්වන එක තමයි අපි ඇත්තටම සැලසුම් කරලා තියෙන මේ විදිහට තමයි මේ සිලෝන් පැඩල් එක. ඉතින් මම හිතන්නේ තවත් කිලෝමීටර 12ක් වගේ ප්‍රමාණයක් අපිට යන්න තියෙනවා අද දවසේ. ඔයාලා දන්නවා මේ වෙද්දී වෙලාව මම හිතන්නේ 9ට වගේ ආසන්න වුණත් අවුව ඊටාම සැරයි. ඉතින් තව බොහොම කෙටි කාලයක් ඇතුළත අපි අපේ පැඩල් එක, ඒ කියන්නේ අද දවසේ ගමනාන්තය ඉවර කරන්න ඕනේ. නැත්නම් මේ අවුවත් එක්ක අපිට පදින්න හරිම අමාරුයි. කොහොම වුණත් අපි අද දවසේ නවතින්න තීරණය කළා තියෙන්නේ නිලාවැලි ප්‍රදේශයේ. ඉතින් මම හිතන්නේ තව කිලෝමීටර් 12ක් වගේ ප්‍රමාණයකින් අපිට නිලාවැලි අපි මේ අද දිනේ නවතින ආමන්තා බීච් රිසෝට් හෝටලේ සඳහා ළඟා වීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා මේ සුන්දරත්වය අපිත් එක්කම අත්විඳින්න මෙතන ඔයාලට ඉල්ලමින් මම නවතිනවා. සිලෝන් පැඩල් අනුරාධ ජයසිංහ.